මම මේ අද පෙන්නන්න ගත්තේ මේ මම රෝස ටිකකුත් වවනවා රෝස මල් ටිකක් ඒකට දාන පෝර ගැන පෙන්නන්න. ඉතින් මේ පෝර කියන්නේ මේ බිත්තර කටුයි අඟුරු කුඩු කරලා බිත්තර කටු පොඩියට කුඩු කරලා ඒක රෝස ගස් වලට දැම්මම රෝස ගස් වල ලෙඩ හැදෙනවා අඩු. මේ අඟුරු වලට විස බීජ නාශකනේ ලෙඩ හැදෙන්නේ නැහැ ඉක්මනින්. නැත්තම් පණුව කනවා දැලමුව හැදෙනවා. මේක ලෙඩ හැදෙනවනේ. දැන් මේක දැම්මහම ඉක්මනට දළු වෙනවා. ලස්සනට රෝස මලුත් හැදෙනවා. ඒකයි මම අද පෙන්නන්න ගත්තේ මෙන්න බලන්නකෝ මගේ රෝස වගාව. හරි. මේ රෝස ගස් වලට මම මෙතන දාන්නේ. මෙන්න බලන්න. සතියකට වගේ දවසක් මේ හිතක් දැම්මහම හොඳට මැටි. මේ බලන්නකෝ දැන් මේවට මේ රෝස මල් පොකුරක්ම එනවා. මේක දැන් ලෙඩ නැතුව හැදෙනවා මේක දැම්මහම. නැත්තම් මේ සත්තු විදිනවා මේ කොළවලට. දැන් මේ මල් ලස්සනට ලොකු වෙලා එනවා. තව සතියකින් විතර බලනකොට මේකේ තව පොහොට්ටු ඇවිල්ලා ලස්සනට මල් පිපෙනවා තව. මම ඔයගලන්ට කියන්නේ මෙන්න මේ වගේ වැඩි වියදමක් යන්නේ නැති දේවල් වලින් රෝස පාස්තිය පවා ගන්න පුළුවන්. දැන් අපි රෝස පාත්තියට පෝරයි පණුව කනකට හේතුයි දෙකම මේකේ තියෙනවා. අපි බලමුකෝ තව සතියකින් විතර මේ රෝස වල කොච්චර තව මල් පිපෙනවද කියලා. දැන් උන රෝස පාත්තිය ලස්සනයි.